හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේකලාගේ හැම ප්ලෑන් එකක්ම වතුර යන හැටි කියන්න. ඉතින් ඔයාලා මේ කතාව බලනකොට හැමෝම දන්න කාරණයක්නේ මේ කතාවේ දිනෙත් මිල්ලගේ පවුල නැත්තටම නැති කරන්න හදන කෙනා මේකලා කියලා. හැබැයි ඉතින් ඒක දිනෙත් මින්ගේ පුංචි අම්මා වුණත් දන්නවා. දිනෙත් මින් වගේම. ඉතින් කොහොම වුණත් මේ දෙන්නටම වෙලා තියෙන්නේ මේකලා කරන කිසිම දෙයක් ඔප්පු කරගන්න පුළුවන් කමක් නැති එක. මොකද හංසනා කාර් එකේ හැපිච්ච වෙලාවෙත් කොහොම හරි නීතියෙන් රින් ගන්න මේකලාට පුළුවන්කම ලැබුණා. හැබැයි ඉතින් හැමදාම ඒ විදියට කරන්න මේකලාට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මේකලාගේ මොලෙන් වැඩ කරාට මොකද මේකලාගේ ගෝලයෝ ටික නම් එච්චර මොලකාරයෝ නෙමෙයි. මොකද පහුගිය දවස්වල හංසනා ගෙනියපු වෙලාවේදී මේකලා කියපු විදියට කටයුතු කරා තමයි. නමුත් හැබැයි අන්තිමේදී දිනෙත් මින්ට ගැහුවනේ ගහලා. ඒ වෙලාවේදීත් එයාලා කියනවා මුගෙන් මටත් පලියක් ගන්න තිබුණා කියලා. ඒ කියන්නේ මීට කලින් දිනෙත් මින් එයාලත් එක්ක ගැටලුවක් ඇති කරගෙන තිබිලා තියෙනවා. කොහොම වුණත් මේ වෙලාවේදී දිනෙත් මින් එයාලා දෙන්නම අඳුර ගන්නවා. අඳුර ගනිපු එක නම් දිනෙත් මින්ට මේ වෙලාවේදී ලොකු වාසියක් වුණා. ඔන්න ඒක නිසාම මේ දෙන්නවට සල්ලි දීලා මේ පළාතේවත් ඉන්න එපා කියලා තමයි මේකලා කියන්නේ. නමුත් ඉතින් මේකලා කියපු විදිහට මෙතනින් යන්න කලින් මේකලාගේ ගෝලයෝ දෙන්න පොලිසියට කොටු වෙනවා. ඒ කොටු වුණාට පස්සේ අනිවාර්යෙන්ම මේ ගෝලයෝ දෙන්නගෙන් මේකලා කරන්න කියපු හැම දෙයක්ම දැනගන්න පොලිසියට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වෙලාවේදී තමයි දිනෙත් මින් හංසනාව අරගෙන ගියා කියන ඒ බොරුවත් ඔප්පු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දිනෙත් මින්ට වෙරළෙදි ගැහුවෙත් මේ දෙන්නම තමයි කියලා පොලිසියේදී මේ ගෝලයෝ දෙන්න විසින්ම කියනවා. ඉතින් ඔන්න ඔය හේතු නිසාම ඉදිරියේදී මේකලාවත් පොලිස් අත්අඩංගුවට පත් වෙන්න නියමිතයි. ඉතින් ඊට පස්සේ මේකලාගේ මේ තියෙන රහස් ඔක්කොම එළියට එනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ ගැන තවදුරටත් දැනගන්න රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.